සුබ දවසක්. සමාජ මාධ්‍ය තුල මම දැක්ක ගුරුවරයෙක් හෙළේ මහාගත්කරු මාටින් වික්‍රමසිංහ මහත්මයාට දැඩි අපහාසයක් එල්ල කරන ඒ වගේම තමයි සෞඛ්‍ය විෂය සම්බන්ධයෙන් දැඩි රචනාත්මකව කතා කරා මම දැක්කා. හැම විෂයකටම ගරු කරන ගුරුවරයෙක් වශයෙන් මම කියන්න කැමතියි. මම මේ කියන්නේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් මැක්ස් බයෝ දරුවන්ගෙන් ප්‍රධාන වශයෙන් 60-70% ෆේල්. ඔබ මොනවද ඔවුන් වෙනුවෙන් කතා කරන්නේ? විවේචනය කරන්න කලින් ඔබ ඔබේ විශේෂ ශාස්ත්‍රය පෝෂණය කරන්න ඔබගේ ෆේල් වෙන දරුවන්ට මැක්ස් බයෝ මේ තමයි රටේ ඇත්ත ප්‍රශ්නය. යන්ත්‍ර වගේ දරුවෝ විතරද රටකට අවශ්‍ය වෙන්නේ? අනිත් විෂයන් විවේචනය කරන්න ඔබ කවුද? ඒ නිසා මේ අහන්න කැමති සමාජ මාධ්‍ය තුල සියලු විෂයන්ට ගරු කරන්න පොඩි කාලේ දරුවන්ට උගන්විය යුතුයි. සියලු දරුවන් සියලු විෂයන් එක ගොඩනගෙන දරුවන් ඕන අනාගතයේ මොන වෙලද පොළට ගියා සියලු විෂයන්ේ දරුවන්ට වැදගත් වෙනවා. ඒ නිසා සමාජ මාධ්‍ය තුල මේ වර්තමානයේ විශාල රැල්ලක් ඇරි ගැස්සලා තියෙනවා. මැක්ස් බයෝ අනිත් විෂයන් වැඩක් නැති. එන ඒ දෙක තියලා ඒ යාන්ත්‍රික විෂයන් විතරයි. ඔබ උද්දච්ච ගුරුවරුන්ට අදහසක් දැක්වීම නිසා තරහ වෙන්න එපා. මේ විෂය ධාරාවේ දරුවන් ඕ ගුරුවරු මොකද 60-70% දරුවෝ ෆේල් සමාජයේ මැක්ස් බයෝ කරති ඔවුන් වෙනුවෙන් ඔබ යමක් කරනවා මිසක අනිත් විශේෂ ශ්‍රේෂ්ඨයන්ගේ විෂයන් පිළිබඳව කතා කිරීම එච්චර සුසු නැහැ. හාස වෙලේ මහාගත්කරු මාටින් වික්‍රමසිංහ මහතා පොඩි කාලේ ඉගෙන ගත්ත සිංහල සාහිත්‍ය අපේ පොඩි කාලේ උත් ඉගෙන ගන්න ඇති. ඔව් කතා කරන්නේ සිංහල භාෂාවෙන්. අපේ රටේ සංස්කෘතිය අපි ආරක්ෂා කරගෙන අපේ අනන්‍යතාවය අපි ඉදිරියට අරගෙන විද්‍යාව තාක්ෂණ දැනුම ගේන්න. හැබැයි අපේ රටේ සංස්කෘතිය විනාශ කරන්න අපි දෙන්න බෑ. ඔබ ඔබගේ විශේෂ ධාරාවන් පිළිබඳ ඉගෙන ගන්න කියලා අපි යෝජනා කරන්න කැමතියි. ඒ වගේම තමයි දරුවනේ සියලු විෂයන්ට ගෞරව කරන වගේ බාග මිනිස්සුන්ගෙන් ඉගෙන ගැනීමත් මම හිතන්නේ එච්චරේ දරුවන් විෂයන් විවේචනය කරන්න කලින් ඔබ ඔබගේ ශාස්ත්‍රය ඔබ කතා කරන ඔබ ව්‍යාපාරිකයෙක් වශයෙන් කරන දේ හරි. නමුත් ගුරුවරයෙක් කියන ගෞරවය අඩුම සමාජය තුළ තියන්න සියලු ශාස්ත්‍රීය ගුරුවරුන් එකතු වෙලා මේ අවස්ථාව මම හිතන්නේ මේ විවිධ ප්‍රකාශනයන් මේ සමාජයේ නම් ඒ විෂයන් තිබ්බහම ඉසු සියලු විෂයන් ඉවත් කරලා ඔබ යාන්ත්‍රික විෂයන් ටික විතරක් තිබ්බහම ඇති සංවේදනයක් නැති මෙතන ඔయిత වැඩි සේවයක් කරු රට දීවර ප්‍රජාව අපේ දීවර මහත්වරු ඔබ දන්නවා ශාස්ත්‍රීය විෂයන් වල තියෙන වැදගත්කම. ඇමරිකාව වගේ රටක සංස්කෘතියක් නැහැ. රටේ දරුවන්ගේ 54%ක් ගැහැණු දරුවන් දූෂණය වෙනවා. සංඛ්‍යාදත්ත වාර්තා මේ කියවීම තුලින් අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දත්ත අධ්‍යයනය කරන්න. ඔබ යාන්ත්‍රික ඔබගේ ව්‍යාපාරය වැඩි කරගන්න වෙන්න පුළුවන්. හැබැයි යාන්ත්‍රික දරුවන් විතරක් රටකට වැඩක් නැහැ. සංවේදනයක් සහිත දරුවෙක් සමාජෙට බිහි වෙන්නේ මෙන්න මේ කියන ශාස්ත්‍රීය විෂයන් ඉගෙනීම තුලින්. පොඩි කාලේ හැම ළමයෙක්ට මේ කියන ශාස්ත්‍රීය විෂයන් ඉගෙනවිය යුතුයි. ඒ තුලින් තමයි ඒ දරුවාගේ සමාන යෝජනය වගේ තියෙන ක්‍රියාශීලීත්වය වගේ තමයි ඒ දරුවාගේ නිර්මාණශීලීත්වය හැකියාව වැඩි වෙනවා. ඔබ කියන්නේ මැක්ස් බයෝ විතරක් දරුවට උගන්වන ඉගෙනුවාම ඉවරයි. ඒක පොඩි කාලේ ඉඳන් යාන්ත්‍රික කිසිම සංවේදනයක් නැති මම කැමති නෑ මේක කතා කරන්න. නමුත් මේ අනිත් විෂයන් විවේචනය කරන්නට පෙර ඔබගේ මැක්ස් බයෝ කරන ළමයින්ගේ 60-70% ෆේල්. ඔවුන් ඉතිරින් එහාට කොහොමද අරගෙන යන්නේ කියලා වගේ ව්‍යාපෘති ඒ වගේ දේවල් ඔබ යෝජනා කරන්න. ඔබ සමාජ මාධ්‍යයට පොරක් වෙන්න මාටින් වික්‍රමසිංහ මහත්මයාටයි ඒ වගේම තමයි ඒ වගේ දේවල් කරන්න යන්න එපා. මොකද නිහඬ වෙන්නේ නැහැ. මේක බැරිම තැන තමයි ගුරුවෙක් වශයෙන් මේ නොගැලපෙන දෙයක් වුණත් ඊටාම අසතුටින් මේ ඊටා උද්දච්ච ඔබ සියලු ශේෂ්ඨයන්ට ගරු කරමින් යන්න. මොකද උද්දච්ච පිරිසක් මේ රටේ බිහි වෙමින් පවතිනවා. සියලුම දේ විවේචනය කරන අනිත් අයට ගරු කරන්නේ නැති තර්කණයක් නැති පිරිසක් බිහි වෙලා තියෙනෙත් මෙන්න මේ කියන ශාස්ත්‍රීය විෂයන් ඈඩ් කරමින් යන්න උත්සාහ කරනවා. මොකද කිසිම තර්කණ හැකියාවක් නැහැ. හැම දෙයකටම රියැක්ට් කරන්නේ නැති. ඉතින් මේ තමයි සංවේදන නැති පරම්පරාවක් බිහි වෙන්නේ. ඔය යාන්ත්‍රික විෂයන් විතරක් තිබුණාම සංවේදන නැති පරම්පරාවක් තමයි රටට බිහි වෙන්නේ. ඒ ගුරුවරුන්ට මතක් කරන්න කැමති හැම ගුරුවරයෙක්ම මේ තාම ආදර්ශමත් ගුරුවරු මේ ටියුෂන් ශාස්ත්‍රයේ ඉන්න ඔවුන් මහා පතාක චරිත. ඔවුන් ඇවිල්ලා හැම විෂයකටම ගරු කරමින් තමන්ගේ විෂය ගොඩනගමින් ඉතාමත්ම දක්ෂ ලෙස විෂය නිරත වෙන මේ කොහේවත් යන තැනින් ඇහිඳිච්ච පිරිසක් ඇවිල්ලා අනිත් විෂයන් ශාස්ත්‍රීය විෂයන් පිළිබඳ කතා කරන සූදානම්. ඉතින් ඔබට ඒකට ඉඩ දෙන්න බෑ. අපි මතක් කරන්න කැමති ශාස්ත්‍රීය විෂයන් වල ගුරුවරු වශයෙන් අපි අපේ රටේ සංස්කෘතිය පෝෂණය කරමින් අපේ රටේ සભ્યත්වය ආරක්ෂා ගන්න කැප වෙන ගුරු වශයෙන් පෙන්වා දෙන්න කැමති. ඒ ගුරුවරුන්ට මතක් කරන්න කැමති සියලු ශාස්ත්‍රයන්ට ගරු කරමින් නිහතමානී දරුවෙක් පන්තිය තුල නිර්මාණය කරන්න දායක වෙන්න කියලාත් මම ආරාධනා කරන්න කැමති. කිසිම පෞද්ගලික දෙයක් වෙනුවෙන් දැම්මේ නැහැ. මොකද අපේ විෂයන් වෙනුවෙන් තමයි අපි හරිනැගීම සිද්ධ කරේ. ස්තුතියි.